මල් වගේ පුංචි දරුවන්ට මෙන්න මේ වගේ අත්දැකීමක් ඔබටත් ලබා දෙන්න පුළුවන්. මගේ ගෙවත්තට ආව කලින් දැනුවත් කරලා එන්න ඕනේ. ඒකට හේතුව තමයි අපි දිනපතාම මේ එළවලු අස්වැන්න නිලීම සිද්ධ කරනවා. විශේෂයෙන්ම ගෙවත්ත නරඹන්න එන කට්ටියට එළවලු අතින්ම කඩා ගන්නත් දෙනවා. මෙතන අක්කර භාගයක ගෙවත්තක් තියෙන්නේ. ඒක බින් අඟලක්වත් අරින්නේ නැතුව අපි වගා කරලා තියෙනවා. හැම බිම් අඟලකම උපරිම ප්‍රයෝජනය අරන් තියෙනවා. ඔබටත් පුළුවන් ඔබේ ගෙවත්තත් මේ විදිහටම වගා කරගන්න. මේ ගෙවත්ත 100%ක්ම අපි කාබනිකව වගා කරගෙන යන ගෙවත්ත. උඩ රට එළවලු, පහත රට එළවලු, මේ සියලුම එළවලු වර්ග මේ ගෙවත්තේ වගා කරලා තියෙනවා. විශේෂයෙන්ම ගෙඩිගෝවා, බීට්, නෝකෝල්, සලාද, පිපිඤ්ඤා, වැටකොළු, කරවිල, පතෝල මෙන්න මේ වගේ වර්ගත් ඇතුළුව, පලා වර්ගත් ඇතුළුව ඒ සියලුම වර්ග වගා කරලා තියෙනවා. මේ විදිහට කාබනිකව වගා කරන්නේ කොහොමද කියන එක සම්බන්ධව මම 2014 ඉඳන් මේ වෙද්දී වීඩියෝ 1000කට වැඩි ප්‍රමාණයක් YouTube එකටත් ඒ වගේම Facebook එකටත් එකතු කරලා තියෙනවා. අපි වගාවක් කරද්දී ඒ වගාව සඳහා පසසකස් කරගන්නේ කොහොමද? බඳුනක් පුරවනවා නම් අපි බඳුනක් පුරවන්නේ කොහොමද? බීජ තවම් කරන්නේ කොහොමද? ඊට අමතරව කෙලින්ම හිටවන බීජ වර්ග අපි හිටවන්නේ කොහොමද? මෙන්න මේ විදිහට කරුණු එකින් එකම වීඩියෝවලින් ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂත්වය තමයි වසවිසෙන්තරව කාබනිකව මේ ගෙවත්ත වගා කිරීම. විශේෂයෙන්ම රසායනික පොහොර, කෘමිනාශක මේ කියන කිසිම දෙයක් මේ ගෙවතු වගාව සඳහා යොදාගෙන නැහැ. මම හැමදාමත් කරන්නේ අපි ගහක් ගෙනල්ලා අපිට ඕන තැන හදනවා නම් ඒ ගහට වර්ධනය වෙන්න අවශ්‍ය කරන පරිසරය එතන අපි නිර්මාණය කරලා දෙනවා. ඊට අමතරව දිලීර හානි පාලනය, ඊට අමතරව කෘමි හානි පාලනය මේ සියල්ලම කාබනිකව අපි කරගෙන යනවා. ඔබටත් ඕනෑම මොහොතක කලින් දැනුම් දීමක් කරලා අපේ ගෙවත්ත නරඹන්න එන්න පුළුවන්කම තියෙනවා. එන අවස්ථාවේදී එළවලු තිබ්බොත් එහෙම මිලදී ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව ඔබගේ වගාවට අවශ්‍ය කරන බීජ වර්ග, පැල වර්ග ලබා ගැනීමේ හැකියාවකුත් තියෙනවා. ඊට අමතරව වැදගත්ම දේ තමයි මේ ගෙවතු වගාව කරලා තියෙන්නේ කොහොමද කියන එක A to Zම ඉගෙන ගන්න ඔබට පුළුවන් වෙනවා. මූලික බිම් සැකැස්මේ ඉඳලා අස්වැන්න නෙළන තෙක්ම ඉගෙන ගැනීමේ හැකියාව තියෙනවා. විශේෂයෙන්ම පාසල් ළමුන්ට, ඊට අමතරව ගොවි සමිති වලට, ඒ වගේම තවත් මේ කාබනික වගාව ගැන උනන්දුවක් දක්වන ඕනෑම කෙනෙකුට මේ පුහුණු වැඩසටහන් සඳහා සහභාගී වීමේ හැකියාව තියෙනවා. මේ ගොවිපළ තියෙන්නේ ඇත්තට මේක ගෙවතු වගාවක්. අක්කර භාගික සියලුම භෝග වර්ග වගා කරලා තියෙන ගෙවතු වගාවක්. මේ වගාව තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුලියපිටිය නගරයේ ආසන්නයේ තියෙන අනුක්කනේ කියන ගමේ. ඒකෙත් අපි ඉන්න මේ හරියට කියන්නේ දෙල්ගෙදර කියලා. කටුපොත, ඊට අමතරව හෙට්ටිපොළ, නාරම්මල මෙන්න මේ වගේ පළාත් වලට ගොඩක් ළඟින් තමයි පිහිටලා තියෙන්නේ. මේ වීඩියෝ බලලා ඔබත් හිතා ගන්න ඕනේ මමත් මේ විදිහටම ගෙවත්තක් වගා කරනවා. මගේ ගෙවත්තට අවශ්‍ය කරන එළවලු වර්ග ටික මමත් වගා කරගන්නවා. බිම ඉඩ නැත්තම් අපිට පුළුවන්කම තියෙනවා බඳුන්ගතව වගා කරන්න. බටු, මිරිස්, මාළු මිරිස් මේ වගේ සියලුම වර්ග බඳුන්ගතව වගා කරන්න පුළුවන්. අවශ්‍ය කරන්නේ නියමිත පරිමාවට සරිලන බඳුනක් තෝරගන්න එක. ඒ කියන්නේ ගහක් වර්ධනය වෙන්න අවශ්‍ය කරන සාමාන්‍යයෙන් බඳුන් වල පරිමාවක් තියෙනවා. බටු වගේ සාකයකට ලීටර් සාමාන්‍යයෙන් 100කවත් බඳුනක් තියෙනවා නම් මේ සාකය හොඳින් වර්ධනය වෙනවා. ඒ වගේම ලීටර් 50ක විතර බඳුනකට අපිට හදා ගන්න පුළුවන්. ඊට වැඩිය හොඳ වර්ධනයක් අවශ්‍ය වෙනවා නම් සාමාන්‍යයෙන් ලීටර් 100කවත් බඳුනකට යන්න ඕනේ. ඊට අමතරව අපිට කවරවල වගා කරන්නත් පුළුවන්. විශේෂයෙන්ම මේ විදිහට ගෙවතු වගාවක් කරපුවාම තියෙන එකම දේ තමයි අපිට නැවුම් එළවලු ආහාරයට ගන්න පුළුවන්. වාස විසෙන්තර එළවලු වර්ග අපිට ආහාරයට ගන්න පුළුවන්. මෙන්න මේ වාසි ටික තියෙනවා. ඊට අමතරව මනසට විශාල මානසික සහනයක් ලබා ගන්න පුළුවන්. සතියකට දවසක් හරි, දෙකක් හරි, පැයක් හරි, දෙකක් හරි මුළු පවුලේම සියලු දෙනාටම එකතු වෙලා මේ ගෙවතු වගාව ආශ්‍රිතව තියෙන ක්‍රියාකාරකම් වල නියැලෙන්න පුළුවන් නම් විශේෂයෙන්ම ශාරීරික සෞඛ්‍යයටත් ඒ වගේම මානසික සෞඛ්‍යයටත් ඒ දේවල් ගොඩක්ම වැදගත් වෙනවා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා පුංචි ගෙවත්තක් තියෙනවා බලන්න. ගෙවතු වගාව සම්බන්ධ උනන්දුවක් දක්වන ඔබට
ගොඩක් වැදගත්වේ. ඊට අමතරව ඉදිරියේදී මහා පරිමාණ වගාවක් කරන්න ඉන්නවා නම් ඔබටත් ඒක ගොඩක් වැදගත්වේ. ඊට අමතරව කාබනික වගාව සම්බන්ධව උනන්දුවක් දක්වන ඔබ සියලු දෙනාටම මේ වගාවේ ඇත්තරම ආදර්ශයක් වේ. තිරයේ දිස්වන මේ දුරකථන අංකයට කතා කරලා ඔබට අපව සම්බන්ධ කරගන්න පුළුවන්. ඊට අමතරව YouTube එකේ නිහා රණසිංහ කියලා සර්ච් කරලා මගේ YouTube channel එකට පිවිසෙන්න පුළුවන්. ඊට අමතරව Facebook එකේ නිහා රණසිංහ කියලා සර්ච් කරලා මගේ profile එකට මගේ page එකට පිවිසෙන්න ඔබට හැකියාව තියෙනවා.